ළමයි ගොඩක් සතුටින් සෙල්ලම් කරමින් හිටියා. ඒ වෙලාවේ පන්තියට අලුත් ටීචර් කෙනෙක් වුණ රාධිකා ඇතුල් වුණා. ඇය ඇතුල් වුණු ගමන්ම හැමෝම නිශ්ශබ්ද වුණා. රාධිකා මැඩම් හැම තැනම හොඳින් බැලුවා. මේක පන්තියක් නෙවෙයි, නාටකම් අඩුවක්. හැමෝම හොඳට නටනටා ඉන්න. නෑ මැඩම්, අපි හැමෝම ඔයා ගැනයි කතා කර හිටියේ. ඔව් මා හොඳටම දැක්කා ඒක. ඔයාලා ළඟ පොඩ්ඩක්වත් ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද? අලුත් ටීචර් කෙනෙක් එද්දි ඔයාලා දන්නේ නැද්ද? මල් ටිකක් දීලා පිළිගන්නවත්. සමා වෙන්න මැඩම්. අපිට ඒක මතක් වුණේවත් නෑනේ. අපි දැම්ම මල් අරන් එන්නම් මැඩම්. කට වහගන්න. හැමෝම මං කිව්වට පස්සේ මාව පිළිඅරගෙන වැඩක් තියනවද? ඒකට ඔයාලට අනිවාර්යෙන් දඩුවම් විඳින්න වෙනවා. ඊට පස්සේ ඒ ගමන්ම පිරිමි ළමයි කන් දෙක අල්ලන් පාත් වෙලා ගෑනු ළමයි හිටගෙන අත්උස්ස ගත්තා. මේ පොඩි දඩුවම් මන් දෙන්නේ නෑ. කට වහගෙන හැමෝම මගේ ඉස්සරහට එන්න. හැමෝම එක පෙළියට හිටගත්තා. ඊට පස්සේ රාධිකා මැඩම් එයාගේ බෑග් එකකින් මිරිස් කරල් ගොඩක් එළියට ගත්තා. හැමෝම මිරිස් කරල් එක ගානේ අරන් කන්න. මිරිස් කන්න බැරි අයට මං ඊළඟට දෙන දඩුවම හිතා ගන්නවත් බැරි වෙයි. තේරුණාද? අනේ මේකත් දඩුවමක්ද? රතු මිරිස් කන්න අපි හරි ආසයිනේ. හැමෝම මිරිස් කරල ගානේ අරන් කන්න පටන් ගත්තා. ඒත් ඒ රතු මිරිස් කරල් කාපු ගමන්ම හැමෝගෙම කන් වලින් දුම් දාන්න පටන් ගත්තා. අනේ මැඩම්, ඔයාගේ රතු මිරිස් ගොඩක් සැරයිනේ. ඇත්ති මැඩම්, අදින් පස්සේ අපි කිසිම වැරද්දක් කරන්නේ නෑ. කට වහගෙන මේ මිරිස් ටික ඔක්කොම කාලෙවර කරන්න. නැත්නම් මීට වඩා දඩුවමක් මන් දෙනවා. හැමෝම බය වෙලා හිමින් මිරිස් කරල් ටික කන්න පටන් ගත්තා. හැමෝගෙම ඇස් වලින් කඳුළු වගේම කන් වලින් දුම් වෙන්න පටන් ගත්තා. හැමෝම වේදනාවෙන් දැඟලුවා. මැඩම්, අනේ අපිට වතුර බොන්න දෙන්න. අපේ බඩ ගිනි ගන්නවා වගේ කන් වලින් දුමක් යනවා. දැන් නම් සිහියක් නැති වෙයි. හැමෝම මෙතනින් යන්න හදද්දී රාධිකා මැඩම් දුවලා ගිහින් දොර ඇතුලෙන් ලොක් කරනවා. බලාගෙනයි කවුරු හරි එළියට ගියොත් ඔයාලා පුළුවන් තරම් වෙදවන්න ඕන. ආය කවදාවත් මගේ ඉස්සරහ වැරද්දක් කරන්නේ නැති වෙන්න. දැන් නානකන්නටුව ඇති. ගිහින් තම තමන්ගේ පොත් එළියට ගන්න. මැඩම්, අපේ බඩ ඇතුළ ගිනි ගන්නවා වගේ. එහෙම තියෙද්දි අපි කොහොමද පාඩමට හිත යොමු කරන්නේ? කට වහගෙන ගිහින් පොත් ගන්නවද? නැත්නම් තව මිරිස් කවන්නද? නෑ මැඩම්, ඔයා උගන්වන්න පටන් ගන්න. නේහා, යමු අපි වාඩි වෙන්න. හැමෝම තමන්ගේ පුටු වලට ඇවිත් වාඩි වෙලා පොත් එළියට ගත්තා. හැමෝගෙම කන් වලින් තාමත් දුම දැම්මා. අද මං ඔයාලට ඉතිහාසයේ පළවෙනි පාඩම කියලා දෙන්නම්. ඊට පස්සේ හෙට එකෙන් ටෙස්ට් එකක් තියෙනවා. ඒකෙන් ලකුණු ගන්නේ නැති අයට මීට වඩා ලොකු දඩුවමක් ලැබෙයි. ඊට පස්සේ රාධිකා මැඩම් උගන්වන්න ගත්තා. ඒත් කාටවත්ම ඒව අවධානයෙන් අහගෙන ඉන්න නම් බැරි වුණා. මොකද හැමෝගෙම ඇස් වලින් කඳුළුත් කන් වලින් දුමත් පිට වෙන නිසා. ඉස්කෝලේ ඉවර වෙලා ළමයි හැමෝම එළියට ආවා. ඒත් තාමත් ඔහුගේ කන් වලින් දුම් පිට වෙමින් තිබ්බා. යාළුවනේ, මේ අලුත් ටීචර් අපිට පළවෙනි දවසේ මේ තරම් දඩුවම් කරා. තාමත් කන් වලින් දුම් දානවා. අපි ගිහින් රාධිකා මැඩම් ගැන ප්‍රින්සිපල් සර්ට පැමිණිලි කරමු. හැමෝම ප්‍රින්සිපල් ළඟට ගිහින් රාධිකා මැඩම් ගැන හැමදේම කිව්වා. ඊට පස්සේ ප්‍රින්සිපල් තරහින් කියනවා, ඔයාලට දෙන්න ඕනේ මේ වගේ දඩුවමක් තමයි. මං ඔයාලව හදන්න කොයිතරම් උත්සාහ කළාද? ඒත් ඔයාලා හැදුනේ නෑ. අනිත් ඉස්කෝලේ ළමයිගේ රිසල්ට් හොඳට තියෙනවා. ඒත් අපේ ඉස්කෝලේ ළමයිගේ රිසල්ට් හැමදාම අඩුයි. ඒත් සර්, රාධිකා මැඩම් අපිට මිරිස් කෙව්වා. අද කාලේ ටීචර්ස්ලා ළමයිට දඬුවම් කරන්නේ නෑනේ. දඬුවම් කරන්නේ නැති නිසා තමයි අද කාලේ ළමයි මේ තරම් හිතුවක්කාර වෙලා ඉන්නේ. මං ඔයාලට තව දෙයක් කියන්න ඕන. රාධිකා කියන්නේ මගේ දුව. දැන් යන්න මෙතනින්. හැමෝම දුකින් ගෙදර යනවා. පළවෙනි පාඩම මම හොඳට බලා ගන්න ඕන. මම ෆේල් වුණොත් රාධිකා මැඩම් ආයෙත් රතු මිරිස් කවයි. පහුවදා රාධිකා මැඩම් පන්තියට ඇතුල් වෙද්දී ළමයි හැමෝම නැගිට්ටා. good morning මැඩම්. good morning. හොඳයි. ඔයාලා ටිකක් හරි හැදිලා ඉන්නවා. වාඩි වෙන්න. thank you මැඩම්. ඔයාලට මතකයි නේද? මං ඊ කියලා දුන්න පළවෙනි පාඩමෙන් මං ඔයාලට ටෙස්ට් එකක් තියෙනවා කිව්වා කියලා. ඔව් මැඩම්, අපිට හොඳට මතකයි. ඊයේ රෑ අපි කවුරුත්ම නිදාගත්තේ නෑ. එළි වෙනකල් පාඩම් කළා. ගොඩාක් හොඳයි. මං එක්සෑම් පේපර් එක හැදුවා. යමු ටෙස්ට් එක පටන් ගමු.
රාධිකා මැඩම් හැමෝටම ප්‍රශ්න පත්‍ර බෙදලා දුන්නා. හැමෝම සතුටින් විභාගෙ ලිව්වා. ඊට පස්සේ උත්තර පත්‍ර රාධිකා මැඩම් එකතු කරගත්තා. හෙට ඔයාලගේ රිසල්ට් බලමු. ඔයාලා කොයිතරම් පාඩම් කරලා තියෙනවද කියලා. හැමෝම සතුටින් ගෙදර ගියා. ඒත් පහුවදා මේ මොනවද ඔයාලා කරලා තියෙන්නේ? මං ඔයාලා ගැන හොඳට හැගාගෙනයි හිටියේ. ඒත් ඔයාලා අනික් අයගෙන් කොපි කළාද? මේ මොනවද කියන්නේ මැඩම්? අපි රෑ 11 පාඩම් කළා. අපිට වංචාවක් කරන්න කිසි මොනකමක් තිබ්බේ නෑ. මොකද උනේ? අපි ලකුණු අඩුයිද මැඩම්? හැමෝම ලකුණු 100න් 98ක් අරන් තියෙනවා. හැමෝම ලකුණු 100න් 98ක් ගන්න කොහොමද? මං කැමති ලකුණු 100න් 100 ගන්න ළමයින්ට විතරයි. එක ලකුණක් අඩු වුණත් මං එයාලට දඬුවම් දෙනවා. දැන් ඔය හැමෝටම දඬුවම් ලැබෙයි. ඒක අහලා හැමෝම බය වුණා. නෑ මැඩම්, එහෙම කරන්න එපා. අපි ඊළඟ පාර 100න් 100ම ගන්න ගොඩාක් උත්සාහ කරන්නම්. හරි එහෙනම් ඊළඟ පාර 100න් 100 ගත්තම මං කිසිම දඬුවමක් දෙන්නේ නෑ. ඒත් අද මං හැමෝටම දඬුවම් දෙනවා. ඊට පස්සේ රාධිකා මැඩම් තමන්ගේ බෑග් එකෙන් කලින්ටත් වඩා මිරිස් කරල් ගොඩක් එළියට ගත්තා. ඊට පස්සේ හැමෝටම මිරිස් කරල් 5 ගානේ දුන්නා. හැමෝම මිරිස් කරල් 5 ගානේ කන්න. හැබැයි එකක් හරි ඉතුරු වුණොත් එයාට 10ක් කන්න වෙනවා. බලාගෙනයි කවුරු හරි මේ දේවල් ගැන ගෙදර ගිහින් කිව්වොත් එහෙම වුණොත් මං ඔයාලගේ මූණේ මිරිස් කුඩු ගාලා මිරිස් කුඩු කවනවා. තේරුණාද? රාධිකා මැඩම්ගේ කතාව අහලා හැමෝම බය වෙලා බොහොම අමාරුවෙන් මිරිස් කරල් 5 කෑවා. හැමෝගෙම මූණවල් රතු වෙලා කන් වලින් දුම වගේම ඇස් වලින් කඳුළු එන්න පටන් ගත්තා. හැමෝම දෙවිල්ලෙන් කෑ ගැහුවා. අනේ වතුර කට වහගන්න හැමෝම කාටවත් වතුර දෙන්නේ නැහැ. වතුර දුන්නොත් දඬුවම් කොහොම මතක හිටින්නේද? ළමයින්ට ප්‍රින්සිපල්ටවත් පැමිණිලි කරන්න බැරි වුණා. මොකද රාධිකා ඔහුගේ දුව නිසා. ඉස්කෝලේ ඉවර වෙලා ළමයි තම තමාගේ ගෙවල් වලට ගියා. විකී ගෙදර ගියාට පස්සේ අම්මා දැක්කා ඔහුගේ මූණ රතු වෙලා කියලා. අනේ විකී පුතේ, ඔයාගේ මූණ රතු උනේ කොහොමද? මං රාධිකා මැඩම් ගැන අම්මට කිව්වොත් හෙට මට රාධිකා මැඩම් ඊටත් වඩා භයානක දඩුවමක් දෙයි. අනේ අම්මේ, අපි අවුවේ සෙල්ලම් කරානේ. ඒකයි මගේ මූණ රතු වෙලා තියෙන්නේ. වහුදා නේහ නැගිටින්නේ නැතුව ඇඳේ නිදාගෙනම හිටියා. ඒ වෙලාවේ ඇගේ තාත්තා කාමරයට ආවා. අනේ නේ හදුවේ. ඊයේ ඔයා අවුවේ ගොඩක් වෙලා සෙල්ලම් කළාද? කොයි දැන් නැගිටින්න. ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා. පන්තියේදී ආයෙත් වැරද්දක් වුණොත් ආයෙත් අපිට මිරිස් කන්න වෙයි. තාත්තේ මට ටිකක් අසනීපයි. මම මේ දවස් ටිකේ ගෙදර ඉන්නම්. මට පේන්නේ ඔයාගේ ප්‍රින්සිපල්ට පැමිණිලි කරන්න වෙයි වගේ. නෑ තාත්තේ, ප්‍රින්සිපල් සර්ට පැමිණිලි කරන්න එපා. මං ඉස්කෝලේ යන්නම්. මේ විදිහට ළමයි හැමෝම මොනවා කරලා ගෙදර ඉන්න හැදුවත් හැමෝටම ඉස්කෝලේ එන්න සිද්ධ වුණා. රාධිකා මැඩම් පන්තියට එද්දී ළමයි හැමෝම නිශ්ශබ්දව වාඩි වෙලා හිටියා. මේ මොකද විකී? ඔයාගේ කොළ එකේ කුණු ගෑවිලා. නේහා, ඔයාගේ ඇඳුමෙත් මඩ කෑවිලා නේද? රියා, එතකොට ඔයාගේ කොණ්ඩේ මොකද? නිලියෙක් වගේ පීරගෙන ඉන්නේ. මේක ඉස්කෝලයක්, නාඩකම් මඩුවක් නෙවෙයි. මට මේ හැමෝගෙම මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. අද ආයෙත් හැමෝටම දඬුවම් ලැබෙයි. මැඩම්, හැමදාම අපිට හැම දෙයකටම දඬුවම් දෙන්න එපා. එතකොට ඔයාලා මට උපදෙස් දෙන්නත් වෙනවද? මොනවද කරන්න ඕනේ කියලා? මං ඔයාලට අද ඊටත් වඩා ලොකු දඬුවමක් දෙන්නම්. අද මං ඔයාලට මිරිස් කරල් නෙවෙයි, මිරිස් කුඩුම කවන්නම්. රාධිකා මැඩම් බලහත්කාරයෙන් ළමයි හැමෝගෙම කටවල් වලට මිරිස් කුඩු දැම්මා. ආයෙත් පාරක් ළමයි හැමෝම වතුරෙල්ලා කෑ ගහන්න ගත්තා. මේ දේ හැමදාම සිද්ධ වුණා. කවුරුත් මේ දේවල් දැනගත්තෙත් නෑ. දවසක් ළමයි හැමෝම එකතු වෙලා මේ ගැන තීරණයක් ගත්තා. රාධිකා මැඩම් අපිට දඬුවම් දීලා ගොඩක් සතුටු වෙනවා. අපි විඳවනවා දැකලා එයා සතුටු වෙනවා. මෙහෙම අපිට ඉගෙනීමට හිත යොමු කරන්නත් බෑ. අපේ අන්තිම එක්සෑම් එකත් එනවා. අපි ඔක්කොම ෆේල් වෙයි. දැන් අපිව කාටවත්ම බේරගන්න බෑ. අපිම තමා කොහොම හරි මේකෙන් බේරෙන්න ඕන. අපිට සෝෂල් මීඩියා වල පිට තමයි ගන්න තියෙන්නේ. වහුවදා විකී හොරෙන් තමන්ගේ තාත්තගේ ෆෝන් එක අරන් ඇවිත් ඒකේ ලයිව් ඔන් කරලා උඩ සාක්කුවේ දාගෙන එනවා. ඊට පස්සේ රාධිකා මැඩම් ආයෙත් ළමයි හැමෝටම රතු මිරිස් කන්න දුන්නා. හැමෝම විඳවනවා දැකලා ඇයි සතුටු වුණා. මෙයාලා විඳවනවා දැක්කම මට හරිම සතුටුයි. විකීගේ ෆෝන් එකේ හැමදේම රෙකෝඩ් වෙන ගමන් ලයිව් එකත් ගියා.
හදිස්සියෙම රාධිකා මැඩම් ඒ ෆෝන් එක දකිනවා. විකි, ඔයා ඉස්කෝලේට ෆෝන් අරන් එනවද? අද මං ඔයාව මිරිස් කුඩු වලින් නාවනවා. මෙහෙට එනවා. විකි බය වුණා. ඔහු බයෙන් රාධිකා මැඩම් ළඟට යද්දී එතෙන්ට මීඩියා වෙලා යයි දෙමාපියෝයි හැමෝම එනවා. කලබලේ දැකලා ප්‍රින්සිපල් සර්රුත් එතෙන්ට එනවා. මැඩම්, ඔයා ළමයිට මේ තරම් දරුණු දඬුවම් දෙනවද? ඔයාට කිසිම අයිතියක් නෑ එහෙම කරන්න. මුළු නගරේ පුරාම ලයිව් එක පැතිරුණා. ඒක දැකලා මහ ඇමතිතුමත් ඉස්කෝලේට ආවා. ඊට පස්සේ ඉස්කෝලේ වහලා දැම්මා. දරුවනේ, ඔයාලා ගොඩාක් ධෛර්යවන්ත වැඩක් තමා කළේ. අද ඉඳන් ඔයාලට පුළුවන් මගේ ඉස්කෝලේ ඉගෙන ගන්න. ඒකත් නොමිලේ. තාත්තේ, අපි ඉස්කෝලේ වැහුවනේ. දැන් අපිට පාරේ හිඟා කන්න තමයි වෙන්නේ. මේ විදිහට ළමයි හැමෝම ඇමතුමාගේ ඉස්කෝලේ සතුටින් ඉගෙන ගත්තා.